ඉන්දියාවේ එක ටවුන් එක ජීවත් වුණා ප්‍රභූ කියලා එක පිරිමි ළමෙක්. එයා ඇත්තටම චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න දවසක් එයාට සිද්ධ වෙනවා මනමාලික් බලන්න යන්න. එයාගේ අම්මගේ තාත්තගේ බලකිරීමට තමයි එයාට ඒ දේ කරන්න සිද්ධ වෙන්නේ. කොහොම වුණත් අකමැත්තෙන් හරි එහෙට ගියාට පස්සේ තමයි ප්‍රභූ දකින්නේ ඒ මනමාලි එයාගේ ඉස්කෝලේ එකම පන්තියේ හිටිය යාළුවෙක් කියලා. ඉතින් මේ ගර්ල්ගේ නම තමයි ප්‍රීති. කොහොම හරි එදා ප්‍රභූව දැක්කම ප්‍රීතිටත් හිතාගන්න බැරි වෙනවා. ඒ වගේම එදා මෙහෙදි වුණ කතාවෙන් තීරණය වෙනවා ප්‍රීති ප්‍රභූට කැමතිද කියලා සතියකින් පස්සේ කියන්න. එයාලා ඇත්තටම හදන්නේ සතියක් ආශ්‍රය කරලා බලලා එයාලා ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් ඔන්න ඒ අනුව එයාලා ඊළඟ දවස් ටික එකට තමයි කල් ගෙවන්නේ. ප්‍රීති ප්‍රභූ කියන්නේ ඉස්කෝලේ යන කාලේ හොඳ යාළුවෝ. හැබැයි ඒ ෆිට් එකට මිසක් ආදරයට නෙමෙයි. කොහොම වුණත් මේ වෙලාවේ නම් ප්‍රීති ප්‍රභූට කියන්නේ එයාලා බඳිනවා නම් ජීවිතය ගැන සීරියස්ව හිතන්න ඕන කියලා. කොහොම හරි ඉතින් ඒ සතිය ඉක්මනටම ගෙවිලා යනවා. එයාලා එක තැන්වලට යනවා, ඇවිදිනවා, කතා කරනවා. ඉතින් මේ විදියට ගෙවිලා ගින් එයාලගේ සතියේ අන්තිම දවසට කලින් දවසේ ප්‍රීති ප්‍රභූට කියනවා ඔයා හෙට රෑ 9ට මගෙත් එක්ක ඩිනර් එක ගන්න මගේ ගෙදරට එන්න කියලා. ඇත්තටම මේ වෙද්දී ප්‍රභූ වගේම ප්‍රීතිත් දන්නවා එයාලා දෙන්න දැන් ඇත්තටම එකිනෙකාට කැමතියි කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ දවසේ රෑ ප්‍රභූ ලැස් වෙන්නේ ප්‍රීති කියපෝ අර ඩිනර් එකට යන්න. ප්‍රභූට ඉන්නවා එයාටම ගැලපෙන හොඳ යාළුවෙක්. එයාගේ නම තමයි රාජේෂ්. කොහොම හරි ඉතින් ඔන්න එදා ප්‍රභූ ප්‍රීතිව හම්බ වෙන්න ගෙදරින් එළියට යන්න හදද්දිම තාත්තයාට කියනවා ඔයාට ලියුමක් ආවා කියලා. ඉතින් ඊට පස්සේ ප්‍රභූ ඒක අරන් කඩලා බැලුවට පස්සේ ඇත්තටම එයාගේ පෙනුම ගොඩක්ම වෙනස් වෙනවා. පෙන විදියට මේ ලියුම එයාට ගොඩක්ම අවුල් යන විදිහ එකක් වගේ. කොහොමද ඊට පස්සේ ප්‍රභූ එනවා ප්‍රීතිව හම්බ වෙන්න. ප්‍රීතිය අතරම ඉන්නේ ගොඩක් සතුටින්. පෙන විදියට එයා හදන්නේ ප්‍රභූට එයාගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. කොහොමනත් ප්‍රභූගේ මුණේ තියෙන අවුල් මූඩ් එක දැක්ක ප්‍රීති ඊට පස්සේ එයාගෙන් අහනවා ඇයි මොකද ප්‍රශ්නේ කියලා. ඉතින් ඔන්න මෙතනදී ප්‍රභූ ප්‍රීතිට දෙනවා වෙඩින් එකකට එයාට යොපු ඉන්විටේෂන් කාඩ් එක. ඇත්තට මේ ඉන්විටේෂන් කාඩ් එකේ විදිහට ප්‍රභූට ඉඳලා නීලා කියලා ගර්ල් කෙනෙක්. ඒ වගේම එයා දැන් බඳින්න යන්නේ. ඉතින් ඒ වෙඩින් එකට එන්න කියලා තමයි නීලා ප්‍රභූට මේ කාඩ් එක එවලා තියෙන්නේ. කොහොමනත් මේ කතාව අහපු ප්‍රීති අවුල් ගන්නේ නැහැ. මොකද කලින් එයාටත් වෙන බොයි කෙනෙක් ඉඳලා හැබැයි දැන් ඒ සම්බන්ධයෙන් නතර කරලාලු. ඉතින් මේ වෙලාවේ ප්‍රීති ප්‍රභූගෙන් අහනවා ඔයාට ඔච්චර අවුල් ගන්න තරම් ඔයාගේ පරණ ලව් ස්ටෝරි එකට මොකද උනේ කියලා. ඉතින් ඔන්න ඒ දෙහාපෝ ප්‍රභූ ඊට පස්සේ එයාගේ අතීත කතාව ප්‍රීතිට කියන්න පටන් ගන්නවා. මේ සිදුවීම වෙන්නේ මීට මාස 5කට විතර කලින්. එදා ප්‍රභූගේ යාළුවෙක් වන රවි සහ එයාගේ කෙල්ල ශ්‍රියාගේ පළවෙනි ඇනිවර්සරි එක සමරන්න උත්සවයක් තිබෙලා. ඉතින් ඒකේ කෑම උයන එකට ඇවිත් තියෙන්නේ ප්‍රභූ සහ රාජේෂ්. ඇතම ප්‍රභූ කොච්චර රසට කෑම උයනවද කියනවනම් මේ උත්සවයට ඇවිත් හිටියා නීලා කියලා ශ්‍රියාගේ යාළුවෙක්. ඉතින් නීලා ඇත්තටම ප්‍රභූ හදපු කෑම වලට පිස්සු හැදිලා තමයි අන්තිමට නතර වෙන්නේ. කොහොම හරි අන්තිමට මේ පාටි එක ඉවර වෙලා ගෙදර යද්දි රවි නීලටයි ප්‍රභූටයි එයාලත් එක්ක එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා වාහනෙන් යද්දි රවි ශ්‍රියයි හැසිරෙන්නේ පිස්සුවෙන් වගේ. එයාලා ඇත්තටම ටිකක් ඩ්‍රින්ක්ස් එහෙම අරන් වැඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් එයාලා වාහනය ඇතුළේදී කිස් කරගනිද්දී ප්‍රභූ ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුව. හැබැයි ඉතින් නීලා නම් ඒකට කරන්නේ hina වෙන එක විතරයි. කොහොම හරි ඔන්න එදා රෑ එයාලා වාහනේ නතර කරනවා බීච් එකේ. ඉතින් රවි ශ්‍රියයි මුහුදු රැලි එක්ක සෙල්ලම් කරද්දී ප්‍රභූ නීලාට හදලා දෙනවා කට්ට කරවල තෙම්පරාදුවක්. මොකද කලින් නීලා ප්‍රභූට කිව්වා එයා කට්ට කරවල තෙම්පරාදුවකට මාර ආසයි කියලා. කොහොම හරි ඉතින් ඔන්න විදියට තමයි ප්‍රභූගේ කුළුතුල් ප්‍රේමය ඇති වෙන්න පටන් ගන්නෙ. ඒවගේම ඊට පස්සේ ඉඳන් ප්‍රභූටත් නීලාව නිතරම වගේ හම්බ වෙනවා. එයාලා එක එක දේවල් ගැන කතා කරනවා, මහවැස්සේ බයික් පදිනවා. ඉතින් මෙයාලගේ මේ ආශ්‍රයයට රාජේෂුත් ෆුල් සප් එක දෙනවා. හැබැයි රාජේෂ්ට තාම කෙල්ලෙක් නැහැ. එයා කියන විදියට නම් එයාට ගෑනු ළමෙක් යාළු වෙන්නේ නැතිලු. ඒකට හේතුව ඉතින් එයාට තේරෙන්නෙත් නැහැ. කොහොම හරි රවි ශ්‍රේය ඇතුළු මෙයාලා පස් දෙනාම එකටම තමයි ඉන්නේ. දවසක් මෙයාලා බීච් එකේ ඉද්දී සෙට් එකක් ඇවිත් මෙයාලගේ රත්තරන් බඩු සල්ලි වගේ දේවල් තර්ජනය කරලා ඉල්ලනවා. ඉතින් මෙතන ඇත්තටම 4 දෙනෙක් ඉන්න හින්දා ප්‍රභූ කරන්නේ හැමෝගෙම දේවල් එකතු කරලා එක පොදියක් ගහලා ඒක අර කට්ටියට දෙන එක. හැබැයි ඔන්න ඊට පස්සේ අර අයගෙන් කෙනෙක් ඕන නැති දෙයක් කියනවා. ඒ තමයි කෙල්ලෝ දෙන්නව තියලා උඹලා යන තැනක ඵලයන් කියලා. ඉතින් ඔන්න මේ කතාව අහපු ගමන් කේන්ති ගිය ප්‍රභූ කරන්නේ පැනලා ගිහින් අර කට්ටියට ගහන එක නෙමෙයි. අර පොදිය උදුරගෙන එතනින් පැනලා දුවන එක. ප්‍රභූ ඒ විදියට දුවන්නේ අනෙක් අයටත් දුවන්න කියලා කෑ ගහමින්ම තමයි. කොහොම හරි ඉතින් ඒ විදියට ප්‍රභූ ගෑන් ළමයි දෙන්නව වගේම එයාලගේ සල්ලි රත්තරන් බඩු ටිකත් අර හොරුන්ගෙන් බේර ගන්නවා. ඉතින් ඔන්න ඒ විදියට තවත් දවස් දෙකක් විතර ගෙවිලා යනවා. ඉතින් මේ වෙද්දී ශ්‍රියත් දන්නවා නීලා ප්‍රභූට කැමතියි කියලා.
ඉතින් ඒ හින්දා දවසක් එයා දෙයක් කරනවා. නීල කියන්නේ ඇත්තටම ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නෙමෙයි. එයා බොන්නේ ඔරෙන්ජ් ජූස් විතරලු. ඉතින් එක දවසක් ක්ලබ් එකේදී ශ්‍රියා විස්කි එකක් ඔරෙන්ජ් ජූස් එකකට දාලා ඒක රාජේෂ් අතේ නීලට යවනවා. ඉතින් ඔන්න ඒක වීපු හින්දාද මන්දා එදා නීලා ප්‍රභුත් එක්ක ඩාන්ස් කරද්දී නීලට එකපාරම out of control තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ හින්දා එයා ඊට පස්සේ ප්‍රභුගේ උදව්වත් ඇතුව කරන්නේ අර කාපු බීපු හැමදේම ආපහු සිංක් එකකට දාන එක. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ නීලා ප්‍රභුට I love you කියලාත් කියනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි ප්‍රභුගේ කසාදෙටත් අතිවාරම වැඩෙන්නේ. ඉතින් ඊට පස්සේ නීලා ප්‍රභුගේ හැම ගෙදරත් එනවා. ප්‍රභුගේ අම්මයි තාත්තයි නීලට එකපයින් කැමති. හැබැයි පස්සේ තමයි ප්‍රභු දැනගන්නේ නීලගේ තාත්තා කියන්නේ කවුද කියලා. නීලගේ තාත්තා ඇතරම ලොකෝ බිස්නස් එකක් කරන කෙනෙක්. එයාට ගොඩක් සල්ලි තියෙනවා. නීලගේ අම්මා මීට කාලෙකට කලින් තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා නීලගේ තාත්තා රාහුල් නීලට එයාගේ පණටත් වඩා ආදරේ. ඒ වගේම ප්‍රභු කියන්නේ හොඳ කෙනෙක් නෙමෙයි කියලා රාහුල්ට හිතෙනවා. ඉතින් ඒ හින්දා එයා ඇත්තටම ප්‍රභුට කැමති වෙන්නේ නැහැ. කොහොමවත් මේ සිද්ධිය හින්දා නීලා දුක් වෙන එක රාහුල්ට දරා ගන්න බැරි වෙනවා. නීලා ඇත්තටම ඉල්ලන්නේ ප්‍රභුව විතරයි. හැබැයි රාහුල් එයාට කියනවා බොළඳ විදියට හිතන්නේ නැතුව මේ දිහා කෙලින් බලන්න කියලා. රාහුල් කියන විදියට නීලට ප්‍රභුට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න ඕනලු. කොහොමවත් නීලා රාහුල්ට කියනවා තාත්තා ප්‍රභු කියන්නේ මට ඕනවටත් වඩා හොඳ කෙනෙක්. ඒඳවා දවස් 10ක් එයාව ආශ්‍රය කරලා බලන්න. ඊට පස්සේ එයාට අකමැති වුණොත් මම එයාව අතාරින්නම් කියලා. ඉතින් ඒ විදියට අන්තිමට නීලා කියපු දෙයට රාහුල් කැමති වෙනවා. ඒ වගේම ඊට පස්සේ ඊළඟ දවසේ ඉඳන් නීලයි ප්‍රභු යන හැමතැනකටම රාහුල්ුත් එනවා. කොහොම හරි මේ දෙයට නම් ප්‍රභුට ගොඩක් අවුල් ගියත් නීලයාට කියන්නේ කොහොම හරි එයාගේ තාත්තගේ හිත දිනා ගන්න කියලා විතරයි. හැබැයි ඉතින් නීලා හැම කිව්වත් ප්‍රභුට හිතෙන්නේ රාහුල් කියන්නේ බිල්ලෙක් වගේ හරියට එයාත් එක්ක කතා කරන්නවත් බැරි කෙනෙක් කියලා. කොහොම හරි දවස් 5ක් විතර මේ විදිහට ගෙවිලා යනවා. ඒ වගේම දවසක් ප්‍රභු යාගේ අම්මත් එක්ක යනවා. අම්මගේ පුංචි රිපෝට් වගේක් ડોක්ටර් කෙනෙකුට පෙන්නන්න. ඒ ડોක්ටර් ඇත්තරම ප්‍රභුගේ හැම නෑදා කෙනෙක්. ඒ වගේම ප්‍රභු ටිකකට කලින් දැකලා තිබුණා නීලගේ තාත්තත් මේ ડોක්ටර්ව හම්බ වෙන්න ඇවිත් ආපහු යන හැටි. ඉතින් පස්සේ ප්‍රභු ડોක්ටර්ගෙන් අහනවා ඇයි රාහුල් ඔයාව හම්බ වෙන්න ආවේ කියලා. ඉතින් මේකට ડોක්ටර් කියපු දෙයට ප්‍රභු ෂොක් වෙනවා. එයා කියන විදියට රාහුල්ට පෙනහළු ආශ්‍රිත පිළිකාවක් තියෙනවලු. ඒ වගේම එයාගේ දුව දැනගනී කියලා රාහුල් කීමෝ ප්‍රතිකාරය කරන්නත් කැමති නැතිලු. ડોක්ටර් ඇතරම කියන විදියට රාහුල්ට තව ජීවත් වෙන්න පුළුවන් මාස 6ක් වගේ විතරයිලු. ඉතින් මේ දේ ආපු වෙලාවෙ ඉඳන් ප්‍රභු ඉන්නේ ගොඩක් අවුලෙන්. එයා දන්නවා රාහුල් නීලට කොච්චර ආදරේද කියලා. ඒ වගේම රාහුල් එයාට කැමති නෑ කියලාත් එයා දන්නවා. ඉතින් මේ හින්දා ඇතරම ප්‍රභු තනියම තීරණයක් අරගන්නවා. ඒ තමයි නීලව අතාරින්න. මොකද රාහුල් කොහෙත්ම එයාට නීලව දෙන්න කැමති නෑ කියලා දැනම එයාට බෑ නීලව තවදුරටත් ආශ්‍රය කරන්න. ඉතින් මේ හින්දා නීලගේ තාත්තගේ ආදරේ මැදට එන එක නතර කරන්න හිතලා තමයි ප්‍රභු තීරණය කරන්නේ නීලව අතාරින්න. ඉතින් එහෙම හිතපු ප්‍රභු නීලගේ කෝල්ස් පවා ආන්සර් කරන එක නතර කරනවා. ඉතින් මේ ගැන නීලට හිතාගන්න බෑ. කොහොමද එක දවසක් නීලා එනවා ප්‍රභුව හම්බ වෙන්න. ඇවිත් අහනවා මාව මගහරින්න මොකද්ද මගෙන් ඔයාට උන වැරද්ද කියලා. හැබැයි මේකට ප්‍රභු නීලට ඇත්ත කතාව කියන්නේ නැහැ. එයා කියන්නේ එයාට නීලව එපා කියලා විතරයි. ඇතර මේ වෙලාවේ නීලගෙන් බේරෙන්නම් බැරිම තැන එයා නීලට ගොඩක් සැරෙන් කතා කරනවා. ඉතින් මේ හින්දා නීලා ප්‍රභුට කියනවා එයා හපව් කවදාවත්ම ප්‍රභුව හම්බ වෙන්න එන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි එහෙම කියපු එයා එතනින් යන්නම යනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ප්‍රභු ප්‍රීතිට කතාව කියලා ඉවර කරන්නේ. ප්‍රභු කියන විදිහට ඊට මාස 4කට පස්සේ එයාගේ තාත්තා නැති වෙලා. කොහොමද ඊට පස්සේ නීලා මේ ටවුන් එකෙන් යන්න ගිහින්. ප්‍රභු කියන විදිහට නම් එයාට ඊට පස්සේ නීලා ගැන මොකුත්ම දැනගන්න ලැබිලා නැහැ. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ තමයි ප්‍රීතිට තේරෙන්නේ නීලාගේ වෙඩින් කාඩ් එක දැකලා ඇයි ප්‍රභුට අවුල් ගියේ කියලා. කොහොමද මෙතනදී ප්‍රීති ප්‍රභුට දෙයක් කියනවා. ඒ තමයි ඔයා යාගේ වෙඩින් එකට ගිහින් බලන්න පුළුවන් නම් ඔයා හපව් එයාව ලබා ගන්න කියලා. ප්‍රීති අතරම කියන විදිහට නම් එයා ප්‍රභු අහපව් වෙනකන් බලාගෙන ඉන්නම්ලු. ඉතින් ඔන්න ඊට පස්සේ ප්‍රභු රාජේෂ් යනවා නීලාගේ වෙඩින් එක තියෙන හොටෙල් එකට. මෙහිදී අතරම ආරාධිතා මුත්තු වෙනුවෙන් හොටෙල් රූම්ස් එකමත් වෙන් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙහිදී ප්‍රභුගේ හැම රූම් එකට එයාලව එකරගෙන යන්නේ අංජලි කියලා ගර්ල් කෙනෙක්. අංජලි කියන්නේ මේකේ වෙඩින් ප්ලෑනර් කියලා තමයි එයා කියන්නේ. කොහොම හරි ඉතින් රාජේෂ් නම් දඟලන්නේ අංජලිව හරි සෙට් කරගන්න කියලා තමයි පේන්නේ. ඉතින් ඔන්න මෙහිදී මෙයාලට රවි ශ්‍රියා හැමත් හම්බ වෙනවා. ඒ වගේම නීලා බඳින්න යන කෙනා තමයි අරවින්ද් කියන්නේ. ඉතින් මෙහිදී නීලා රාජේෂ්ට අරවින්දව අඳුල්ලා දුන්නත් එයා ප්‍රභු දිහා බලන්නේ එකම මොහොතක් විතරයි. ඒ වගේම තමයි එයා ප්‍රභුටවත් ප්‍රභු එයාටවත් කතා කරන්නේවත් නැහැ.
කොහොමරිතින් වෙඩින් එකට කලින් මෙහෙදී පාටිස් කිහිපයක්ම පැවැත්වෙනවා. ඒ වගේම ප්‍රභූට පේනවා නීලා අරවින්ද එක්ක ඩාන්සේම කරන හැටි. ඉතින් මේ දේවල් දැකලා අවුල් යන ප්‍රභූ කරන්නේ හොඳටම බීලා එයාගේ දුක කාත් එක්ක හරි කියන එක. ඉතින් මෙහෙට ආව පළවෙනි දවසේ රෑ ප්‍රභූ ඒ විදියට දුක කියන්නේ අංජලිට. අතරම අංජලිම තමයි ප්‍රභූව එදා රෑ කාමරේට එකරගෙන එන්නේ. කොහොමරි ඔන්න එදා රෑ කාමරේට ආවට පස්සේ ප්‍රභූ දකිනවා රාජේෂ් අඬා ඉන්න හැටි. ඇතරම ඒකට හේතුව හැවෝමනම් ප්‍රභූ පුදුම වෙනවා. රාජේෂ් කියන විදියට එයා ආදරේ ශ්‍රියාටලු. දැනට අවුරුදු ගානකින්දන් එයා ශ්‍රියාට තනියම ආදරය කරලෝ ඉන්නේ. ඇතරම ශ්‍රියා කියන්නේ රවිගේ කෙල්ලනේ. ඒවගේම එයාලා දෙන්නගේ ඒ සම්බන්ධෙට දැන් අවුරුදු 2කටත් වඩා වැඩි. කොහොමාරි මේ පාටියකේදී ශ්‍රියාව දැකලා තමයි රාජේෂ්ගේ හැඟීම් ඇවිසිලා තියන්නේ. කොහොම නැතිතින් ප්‍රභූ ඉන්නේ තවුලෙන්නේ. ඉතින් ඒ හින්දා එයාට හිතාගන්න බෑ කොහොමද රාජේෂ්ට උදව් කරන්න කියලා. ඉතින් කලින් කිව්වාගේ නීලගේ වෙඩින් එකට කලින් මෙහෙ ඉවෙන්ට් කිහිපයක්ම පැවැත්වෙනවා. ඒවගේම ඒ හැම එකටම ප්‍රභූත් එනවා. ඒත් ඉතින් ප්‍රභූ දකින විදිහට නීලා කොහොමඩවත්ම එයා දිහා හැරිලා බලන්නෙවත් නැහැ. ඒවගේම තමයි ප්‍රභූත් අර අතීත කතාව ගැන එයාට කියන්නෙත් නැහැ. කොහොමාරි මේ අතර හැබැයි අංජලි try කරන්නේ ප්‍රභූත් එක්ක නිතරම වගේ කතා කරන්න. ඒවගේම පස්සේ දවසේ අංජලි ආසයි කිව්ව කෑමකුත් ප්‍රභූ යාට හදලා දෙනවා. ඇතරම කෑම හදන්න තියෙනවනම් ප්‍රභූට වෙන කිසිම දෙයක් වැදගත් නෑ වගේ තමයි එයා කෑම හදන්නේ. කොහොමාරිතින් ප්‍රභූ අංජලි ආසයි කියපු කෑම එක එයාට හදලා දෙනවා. ඒ වගේම තමයි අංජලි ඒ කෑම වලින් ටිකක් නීලටත් ගෙනහින් දෙනවා. ඉතින් ඔන්න ඒ කෑම කද්දී නීලට එකපාරම තේරෙනවා ඒවා හදලා තියෙන්නේ ප්‍රභූ කියලා. මොකද එයාට ඇත්තටම ප්‍රභූව එච්චරටම ෆීල් වෙලා තමයි තිබුණේ. කොහොමාරිතින් නීලට මේ දේ තේරුණ ගමන් එයා කරන්නේ ඒවා කන එක නතර කරන එක. ඒ වගේම තමයි අරවින්ද් එයයි කියලා නීලගෙන් ඇහුවත් එයා ඒකට හේතුවක් අරවින්ද් කියන්නේ නැහැ. ඉතින් මේ විදියට කාලය ගෙවිලා ඔන්න හෙට තමයි නීලා බඳින දවස. මේ විදිහ හැබැයි ප්‍රභූ ඉන්නේ ඒ ගැන එච්චර ගාණක් නැතුව වගේ. එයා ඇත්තටම අංජලිත් එක්ක යනවා වෙඩින් එකට අඳින්න හොඳ ඇඳුමක් එහෙමත් අරගන්න හිතාගෙන. ඒ වගේම මේ වෙද්දී අංජලිත් ඇත්තටම ප්‍රභූට ඕනවටත් වඩා ලං වෙලා තමයි ඉන්නේ. අංජලි කලින් කියලා තිබුණු විදිහට නම් එයාට බොයි කෙනෙක් නැතිලු. ඒ වගේම ඉඳලත් නැතිලු. ඒ වගේම මේ කාලේ රාජේෂ් ඉන්නෙත් ගොඩක්ම අවුලෙන්. මොකද ආදරේ ශ්‍රියාට. හැබැයි ශ්‍රියා කියන්නේ රවිගේ කෙල්ල. ඒ වගේම රාජේෂ්යාට ආදරේ කියලා ශ්‍රියා දන්නෙත් නැහැ. ඉතින් මේ විදියට රාජේෂ් හිතින් විදවිදව ඉද්දි එදා රෑ ප්‍රභූගෙත් මූඩ් එක ආපහු ලවුල් යනවා. වෙඩින් එකට කලින් දවසේ පාටියේදී අංජලි ප්‍රභූට කතා කරනවා ඩාන්ස් කරන්න. ඉතින් එයාලා ඩාන්ස් කර ඉද්දි ප්‍රභූ දකිනවා නීලා අරවින්දට ලං වෙලා ඩාන්ස් කරන හැටි. ඉතින් ඔන්න මේ දේ දැක්ක හින්දා තමයි ආපහු ප්‍රභූගේ මූඩ් එක වෙනස් වෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා එතනින් එද්දි රාජේෂ් වගේම අංජලිත් එයාගේ පස්සෙන් එනවා. ඒ වගේම ඊට පස්සේ එයාලගේ රූම්ස් වලට යන අතරමඟදී ප්‍රභූ අංජලිට කියනවා එයාගේ සම්පූර්ණ අතීත කතාවම. එයා ඇතර මේ වෙද්දී අංජලිට කියලා තිබුණේ නීලා කියන්නේ එයාගේ කලින් ගර්ල් කියලා විතරයි. කොහොමරිතින් මේ වෙලාවේ නම් ප්‍රභූ එයාගේ සම්පූර්ණ කතාවම අංජලිට කියනවා. ඉතින් ඔන්න මේ කතාව ආපු අංජලි ඇතරම කරන්නේ මේ කතාව සම්පූර්ණයෙන්ම නීලට කියන එක. එදාර අංජලිට නීලව බාත්රූම් එකේදී හම්බ වෙනවා. ඉතින් ඒ වෙලාවේ තමයි අංජලි නීලට මේ කතාව කියන්නේ. ඉතින් ඔන්න හැමදේම දැනගත්තට පස්සේ නීලා ඉන්නේ අඬන ගමන්. ඒ වගේම තමයි එයා අංජලිට කියනවා මෙහෙදියා ප්‍රභූ දිහා කෙලින් බැලුවේ නැති වුණත් එයා හැම වෙලෙම ප්‍රභූ දිහා බලාගෙන තමයි හිටියේ කියලා. ඒ වගේම නීලා කියන විදිහට ප්‍රභූ ගැන හිතන හැම වෙලෙම එයාගේ පපුව පිච්චිලා යනවලු. නීලගේ තාත්තා මැරෙන්න මාසෙකට කලින් තමයි එයා යාගේ කැන්සර් ගැන නීලට කියලා තියෙන්නේ. ඒ වගේම යාම තමයි නීලට බඳින්න අරවින්ද හොයලා දීලා තියෙන්නේ. ඉතින් තාත්තා නීලව පොරොන්දු කරගෙන නීල බඳින්නේ අරවින්දවම තමයි කියලා. ඒ වගේම තාත්තා නීලට කියපු විදිහට අරවින්ද කියන්නේ ඇත්තටම හොඳ කෙනෙක්ලු. ඉතින් අංජලිගෙන් ප්‍රභූගේ ඇත්ත ගැන දැනගත්තට පස්සේ නීලට ඕන වෙනවා ප්‍රභූට කතා කරන්න යන්න. හැබැයි අරවින්දවම තමයි බඳින්න කියලා තාත්තට දීපු පොරොන්දුව හින්දා නීල මේ වෙලාවේ ඒ දේ කරන්නේ නැහැ. ඒ වෙනුවට යා කරන්නේ අඬන එක විතරයි. කොහොමරි ඔන්න පස්සේ දවසේ වෙඩින් එකට ලෑස්ති වෙද්දිත් නීලා ඉන්නේ අඬාඩාමයි. ඉතින් නීලා අඬන එක දැක්ක ශ්‍රියා එයාගෙන් දැනගන්නවා ප්‍රභූ ඒ කාලේ ඇතරම නීලව අතෑරියේ ඇයි කියලා. කොහොමද දැන් නීලා ඉන්නේ ප්‍රභූට කැමැත්තෙන්. හැබැයි අරවින්දව බඳින්න යන්නේ තාත්තරුන් පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන කියන එක දැනගත්තාම ශ්‍රියා මේ වෙලාවේ නීලට එක දෙයක් කියනවා. නීලගේ තාත්තා මැරෙන කලින් අන්තිම මොහොතේ එයා ළඟ ඉඳලා තියෙන්නේ ශ්‍රියා. ඉතින් නීලා එයාව බලන්න ඉන්න කලින් එයා මැරෙයි කියලා දැනුණ තාත්තා නීල වෙනුවෙන් ශ්‍රියාගේ ෆෝන් එකේ දෙයක් රෙකෝඩ් කරලා. එයා කියන විදියට අර කලින් දවස් කිහිපයක් එයා ප්‍රභූ නීලා එක්ක කාලය ගත කළානේ. ඉතින් එයා කියන්නේ ඒ දවස් කිහිපය තමයි එයා සතුටින්ම හිටිය කාලය කියලා.
ඒවගේම ඒ වෙනුවෙන් ප්‍රභූට ස්තුති කරන්න කියලත් තාත්තා කියපු ඒ රෙකෝඩින් එකේ තියෙනවා. ඒවගේම තමයි ඒකේ අන්තිමට තියෙනවා ප්‍රභූ නීලව දාලා නොගියනම් එයා හිතාගෙන හිටියේ නීලව ප්‍රභූට බඳවන්න කියලා. කොහොමද ඒ කාලේ ප්‍රභූ නීලව අතරලා දාපු හින්දා එයා ඊට පස්සේ ප්‍රභූ ගැන හොයන්න ගිහින් නැහැ. කොහොම හරි තාත්තගේ මේ රෙකෝඩින් එක අහපු නීලට ලොකු දුකක් වගේම ශ්‍රියා ගැන ලොකු තරහකුත් ඇති වෙනවා. මොකද ශ්‍රියා මේක කලින් එයාට පෙන්වුවේ නෑනේ. හැබැයි ඒ කාලේ නීලා ප්‍රභූ ගැන මතක් කරන්නවත් කැමති වුණේ නැති හින්දා තමයි ඒ කාලේ ශ්‍රියා මේක නීලට අහන්න දීලා නැත්තේ. කොහොමද ඉතින් වෙඩින් එකට පුංචි වෙලාවක් තියලා හරි නීලා ඇත්තරම හැම දෙයක් ගැනම දැනගන්නවා. ඉතින් මේ අතර ප්‍රභූ හැම හිටියේ වෙඩින් එක තියන්න ලෑස්ති කරලා තිබුණු තැන. ඒ වගේම ටිකකින් අරවින්ද් මෙතනට ආවට පස්සේ නීලත් මෙතනට එනවා. නීලා ඇත්තරම ඉන්නේ දුකකින් වුණත් එයා ඇත්තරම මේ වෙඩින් එක නතර කරන්න යන පාටක් පේන්න නැහැ. ඒ වගේම තමයි මේ වෙලාවේ මෙතනට ආව ශ්‍රියා ප්‍රභූට කියනවා නීලා දැන් හැම දෙයක් ගැනම ඇත්ත කතාව දන්නවා කියලා. ඒ වගේම නීලාගේ තාත්තා අන්තිම මොහොතේ කියපු දේ ගැනත් ශ්‍රියා ප්‍රභූට කියනවා. ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ නීලා එකපාරම ප්‍රභූ දිහා බලනවා. එයාගේ ඇස් වලින් පේන්නේ හරියට එයාව මෙතනින් බේරගන්න කියනවා වගේ හැඟීමක්. හැබැයි ඉතින් මේ දිහා ප්‍රභූ කරන්නේ එයා දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඒ වගේම ටිකකින් අරවින්ද් නීලට තැල්ල බැඳලා චාරිත්‍ර සම්පූර්ණ කළාට පස්සේ ප්‍රභූ කරන්නේ එතනින් එළියට එන එක. ඒ වගේම ඊට පස්සේ එයා මහපාර මැද පෙරලි පෙරලි අඬන හැටි තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් දැන් ඔන්න පස්සේ දවස මේ වෙලාවේ ප්‍රභූ ඉන්නේ ප්‍රීති ළඟ. ඒ වගේම එයා හැමදේම මේ වෙද්දී ප්‍රීතිට කියලා. ඉතින් මේ කතාවපු ප්‍රීති එයාට කියන්නේ හරි ඒ කතාව ඉවරයි. නීලා දැන් බැඳපු කෙනෙක්. ඒ හින්දා එයාව අමතක කරලා අපි අපේ කතාව ලියන්න පටන් ගමු කියලා. ඇතරම ප්‍රීති ප්‍රභූට කියන්නේ එයා ප්‍රභූව බඳින්න කැමති කියන එක. ඉතින් ඔන්න පස්සේ දවසේ ප්‍රීති ප්‍රභූත් එක්ක එයාලගේ වෙඩින් එක ප්ලෑන් කරන්න කොහෙට හරි යන්න තමයි හදන්නේ. දැන් නම් ඉතින් ප්‍රභූ ඉන්නේ කිසිම ගාණක් නැතුව වගේ. ඒ වගේම ටිකකින් ප්‍රභූ ප්‍රීතිත් එක්ක ටිකක් එහාට ගියාම රාජේෂ් ධනුෂ්ගේ ෆිල්ම් එක සෝං එකක් ප්ලේ කර කර ශ්‍රියාට ඉඟිමිඟි පානවා. හැබැයි ඔන්න එතකොටම මෙතනට එනවා නීලා. අතරම වෙලා තියෙන්නේ මහ පුදුම දෙයක්. කලින් දවසේ නීලාගේ කසාද ඉවර වෙද්දි එයා එකපාරම අඬන්න පටන් අරගෙන. ඉතින් මේ හින්දා හැමෝම පුදුම වෙලා ඉද්දි නීලා අරවින්ට කියලා එයා මේ වෙනකන් හිතේ හිර කරගෙන හිටපු හැමදේම. ඉතින් නීලා කියන විදියට ඒ කතාව ආපු අරවින්ත් නීලාට කියලා තියෙන්නේ අපි අතර ආදරයක් නැත්තම් අපේ කසාදෙට පැවැත්මක් නැහැ. ඒ හින්දා ඔයා ආදරය කරන කෙනා හොයාගෙන ඔයා යන්න කියලා. ඉතින් ඒ අනුව තමයි ඇත්තම නීලා ප්‍රභූ හොයාගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ. කොහොමවත් මෙතනදී ශ්‍රියා කියනවා ප්‍රභූ ප්‍රීතිව බඳින්න යන කතාව. ඉතින් මේක අහපු නීලා කරන්නේ එයාත් ඒ කසාද වැඩවලට උදව් කරන්නම් කියලා ප්‍රභූ හැම ගිය පැත්තට යන එක. හැබැයි එහෙම කිව්වත් එයා කරන්න යන්නේ මොකද්ද කියලා නම් මෙයාලට හිතාගන්න බෑ. කොහොමවත් පේන විදියට එයා හදන්නේ ප්‍රභූගේ ප්‍රීතිගේ කසාද කඩන්න වගේ. ඉතින් ඔන්න නීලා ගියාට පස්සේ මෙතනට එනවා අරවින්ද්. ඇතරම අරවින්ද් කියන විදිහට මොන දේ සිද්ධ වුණත් එයා ආදරේ නීලට විතරලු. ඉතින් ප්‍රභූගේ ප්‍රීතිගේ කසාදේ වුණොත් නීලව එයාට අහපව ලැබෙවි කියලා හිතලා තමයි එයා මෙහෙට ඇවිත් තියෙන්නේ. පේන විදියට එයා හදන්නේ ප්‍රභූගේ ප්‍රීතිගේ කසාදෙට උදව් කරන්න. කොහොමවත් ඔන්න ඊට පස්සේ මෙතනට එනවා අංජලිත්. එයා එන්නේ අතරම ප්‍රභූව හොයාගෙන. එයා කියන විදිහට නම් එයා ඇතරම ආදරේ ප්‍රභූටලු. කොහොම හරි ඉතින් මෙතනින් තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. ඒ වගේ මූවි එකේ අන්තිමට පෙන්වන දෙයින් අපිට හිතාගන්න පුළුවන් මේ මූවි එකේ දෙවෙනි පාර්ට් එකකුත් ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් මේක ඇතරම සාමාන්‍ය ලව් ස්ටෝරි එකක්. ඒ වගේම මේ මූවි එකේ අධ්‍යක්ෂණය, තිරරචනය සහ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ ධනුෂ්. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාටත් මේ වගේ ලව් ස්ටෝරි එකක් තියෙනවා නම් හෝ තිබුණා නම් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න. ඉතින් එහෙමනම් අපි තව දවසක නැවත හමු වෙමු.